ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි බලන්නේ දෙවියන් වහන්සේ අපට දුන්නා වූ ධර්මිෂ්ඨකම ගැනයි. ඉතින් ඔබ දැනගන්න මේ උදෑසන කාලේ ඔබ ධර්මිෂ්ඨයි කියලා. ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම දෝෂාරෝපණයක් නැතිව සිට ගැනීම හා උන්වහන්සේ ඉදිරි අපි කිසිම වරදක් නොකළා වූ පුද්ගලයෙකු ලෙස සිට ගැනීම ධර්මිෂ්ඨකමයි. ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවයයි. මොකද දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බැවින් උන්වහන්සේගේ දරුවනුත් ධර්මිෂ්ඨකමින් සිටිනවා. ඒ නිසා ඔබ දැනගන්න මේ උදෑසන ඔබ මම ධර්මිෂ්ඨ පුද්ගලයෙක්. 2 කොරින්ති 5:17 පවසනවා අපගේ පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. ඔබේ පරණ පාපය, පරණ රෝග, ශාපය, ඒ වගේම ඔබේ දුර්වලකම්, ඒ වගේම ඔබ තුළ තිබෙනා වූ නොහැකියාවන්, ඒ අධර්මිෂ්ඨකම්, ඒ සියල්ල පහ වෙලා තියෙනවා. දැන් ඔබ අලුත්ම ඇවිල්ලා. ඔබ ධර්මිෂ්ඨ පුද්ගලෙක්. අද අපි බලමු බයිබලයේ පවසන ආකාරයට 2 කොරින්ති 5:21. අප උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට දෙවියන් වහන්සේ සැලැස්සූසේක. උන්වහන්සේ අප වෙනුවෙන්, ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් පාපයක් බවට පත් වුණා. උන්වහන්සේ පාපයක් වී අපව ධර්මිෂ්ඨ පුද්ගලයෙක් ලෙස තැබුවා. ඒ නිසා අපට ක්‍රිස්තුස් වහන්සේ තුලින් නොමිලේ ඒ ධර්මිෂ්ඨකම ලැබුවා. දැන් ඔබ ධර්මිෂ්ඨ පුද්ගලයෙක්. ඔබ පවසන්න ඔබට මම ධර්මිෂ්ඨයි. God bless you.